පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රොඩක්ෂන් මෙතින් ගෙනින තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න සෑහෙන කාලයකට පස්සේ මම හිතන්නේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් අද වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා ඇති subscribe කියලා බටන් එකක් ඒක ක්ලික් කරලා මාව subscribe කරගන්න. ඊට එහා පැත්තේ තියෙන notification bell එක ක්ලික් කරලා all දාගත්තොත් මේ වගේ වැදගත් වීඩියෝස් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද මම ඔයාලව මගේ channel එක subscribe කරලා තියාගන්න කියන්නේ මම තව සතියක් ඇතුළත වීඩියෝ එකක් ගේනවා නිදානයක් ගොඩ දාපු වීඩියෝ එකක් සම්පූර්ණ නිදානයක් ගොඩ දාන වීඩියෝ එකක් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා. ඉතින් මේක බලන්න. ඒකට මේකෙන් ඔයාලට හොඳ අත්දැකීමක් සහ මේ නිදාන සම්බන්ධව ගෙදරට එන කපු මහත්තුරු වෙද්දු ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක පිටිපණ ප්‍රදේශයේ තමයි සිද්ධිය වුණේ. ඉතින් මට ආරාධනා කරා මට එන්න ඇවිල්ලා මේ නිදානේ ගොඩ දාලා දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම සතියක් ඇතුළත මම කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් channel එකට වීඩියෝස් අරන් යන්න ප්‍රමාද වෙන හේතුව තමයි ඉතින් ගොඩක් කට්ටිය නම් දන්නවා. ඉතින් ඒ කියන්නේ මම ආරක්ෂාවල් කරනවා, ගෙවල් වල ආරක්ෂාවල් කරනවා, එතකොට සුවඳ කුඩු එකක් හදනවා. ඒ වගේම තමයි මම මෙන්න මේ ගණදේ රූප. ඒ කියන්නේ ඔයාලට පේන ඇති මෙන්න මේ ගණදෙවි රූප බල ගන්නනවා, මේ පිළිම බල ගන්නලා ඔයාලගේ ගෙදරට ලැබෙන සරස්වති විශ්ව ශක්තියෙන් මෙන්න මේ පිළිමය අපිට බල කරන්න පුළුවන්. ව්‍යාපාර කරන ස්ථාන වලට, ගෙවල් වලට හොඳ ආකර්ෂණ ශක්තියක් ගණදේ හාමුදුරුවන්ගෙන් පිටා මට ආරම්භ දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පිළිම නිකන් ගත්ත කියලා වැඩක් නැහැ. මේ පිළිම අනිවාර්යයෙන්ම බල කරන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඉතින් මොකද්ද පිළිමයක් බල කරන්නේ කියලා. ඉතින් මේ පිළිමය අපිට හරි ආකාරව බල කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක හරියට බල කරලා ගෙදරක හරි ව්‍යාපාර කරන ස්ථානයක හරි තියාගත්තොත් ඔයාලට කිරිය දුරන්නා වගේ හරියනවා. ඉතින් ඒක අත්දැකීමෙන්ම කියන්නේ මේ වෙනකොට මම පිළිම 8කට වැඩිය ව්‍යාපාර ස්ථාන වලට දීලා තියෙනවා. ඒත් එක්කම ඔයාලා දන්නවා ඉතින් මගේ සුවඳ කුඩු එකක් මම ජීවම් කරනවා. ඒ වගේ වැඩ කටයුතු වල තමයි මේ දවස්වල මම නිරත වෙලා ඉන්නේ. ඒකයි ඔයාලට වීඩියෝ එකක් දාන්න බෑ. ඉතින් බලන්න මෙන්න මේ ගණදෙවි රූපේ තියෙන පින්වන්තකම පේනව නේද ඔයාලට? මම හිතනවා ඔයාලට පේන්නේ නැති කියලා. මේ වැඩේ දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. දැනට 8ක් විතර තමයි දීලා තියෙන විශ්ව ශක්තියෙන් මේ පිළිමය බල කරලා ඔයාලගේ ගෙදරටම මේ පිළිමය ලැබෙන්න සලස්වනවා. කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකට නිකම් පිළිමය අරගෙන වැන්දගෙන වැඩක් නැහැ. මේ පිළිම බල කරන්න ඕනේ. ඉතින් මේ බල කරන්න ඕන විදිය සහ ඒ සියලුම දැනුම මා සතුව තියෙනවා. ඉතින් මගේ පුස්කොළ පොතේ සහ මට හම්බෙච්ච දේවල් වල අත්දැකීම්නේ මට මේ පිළිමය හරියාකාරව බල කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සුවඳ කුඩු එක දැන් අලුත් වෙලා තියෙනවාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ටිකර් එකකින් තමයි සුවඳ කුඩු එක මම ඔයාලට ලැබෙන්න සලස්වන සියලුම විස්තර මෙන්න මේ ස්ටිකර් එක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට සුවඳ කුඩු එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වාසනාව කැන්දන මෙන්න මේ සුවඳ කුඩු එක සහ මේ ගණ්ඩේ හාමුදුරුවන්ගේ පිළිමේ ජීවම් කරලා තියාගත්තොත් ඔයාලගේ ව්‍යාපාර කරන ස්ථානයේ සහ ඔයාලගේ ගෙදර ඔයාලට දියුණුවට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ගොඩක් කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ නැති වෙන්න හේතුව තමයි අද රටේ යන මේ හොරය සහ බොරුව. ඒකට ගොඩක් කට්ටිය දේවල් වලට අහු වෙලා තියෙනවා. දේවල් වලට කියලා ලක්ෂ ගණන් පූජා කරලා දෙනවා. හැබැයි මට එහෙම ඔයාලව අමාරුවේ දාන්න ඔයාලට බොරු කරලා සල්ලියක් මුදලක් කඩා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මම ගෙවල් ආරක්ෂා කරනවා. ඉතින් ඒ ආරක්ෂා කරනකොට සාමාන්‍යයෙන් මම නිදන් වලින් ගත්ත තෙල් වර්ගයකින් තමයි මම මේ දැන් ආරක්ෂාව කරන්නේ. ඉතින් මම ඒ ආරක්ෂාව කරද්දී සාමාන්‍යයෙන් දවස් 10ක කාලයක් මට ජීවම් කරන්න අවශ්‍ය වෙනවා සහ බඩු මුට්ටු ටික හොයා ගන්න ඕන බේත් කඩෙන් ගන්න බඩු ටිකක් තියෙනවා සහ ඒ නිදන් වලින් ගන්න තෙල් මට කුප්පි වලට දාලා ඒවා ජීවම් කරන්න හදා ගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ ආරක්ෂාව දවසෙන් දෙකෙන් අයින් වෙන්නේ නැහැ. මොකද ගෙදරකට ආරක්ෂාවක් කරගත්තොත් මේ ආරක්ෂාව දාන්නවම ජීවිත කාලෙටම. දැන් සමහරව කියනවානේ මේ මල ගෙදර ගිහිල්ලා ආවට පස්සේ හොඳ නෑ. එහෙම නෑ. මගේ ආරක්ෂාවට කිලි හරණය කරලා තමයි මම ඔයාලගේ ගෙවල් වලට ආරක්ෂාව දාන්නේ. ඉතින් සමහර අය දන්නේ නැහැ කිලි හරණය කරනවා කියන්නේ මොකක්ද කියනවත් දන්නේ නැහැ. ඉතින් සමහර විදු දාන ආරක්ෂාවල් උඩරිම තියෙන දවස් දෙකයි.
කවුරු හරි කෙනෙක් මලගෙදරට ගිහිල්ලා ආපු ගමන් මලගෙදරට ගිහිල්ලා ආපු ගමන් අර කරලා තියෙන ආරක්ෂාව බින්දනවා. එහෙම නැත්නම් මස් මාළු කාලා ඉඩමට ආපු ගමන් එහෙම නැත්නම් ගෙදර හරක් මස් හරි උණු මස් හරි මොන හරි දෙයක් කිව්වේ ගමන් අර ආරක්ෂාව බින්දනවා. හැබැයි මගේ ආරක්ෂාවට එහෙම කිසිම කිල්ලක් අහු වෙන්නේ නැහැ. මොකද මම කිලිහරණය කරලා එවන්නේ අනිත් මිනිස්සු වගේ මලගෙදර යනකොට සුර ගලවල යන්න ඒ මුකුත් කතන්දර මගේ නැහැ. දාන දවසේ පළවෙනි දවසේ විතරයි මම මස් මාළු කන්න එපා කියන ඒකත් ප්‍රතිපත්තියක් විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. මම ගෙදරකට ආරක්ෂාවක් කරලා යවුවා. මගේ ආරක්ෂාව දවස් 10ක කාලයක් ඉන්නන්නේ මම ජීවම් කරන තෙල් එක සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් යනකොට උතුරන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම පෙන්නන්න මෙන්න මේ තෙල් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි ආරක්ෂාව හදන්නේ. මේ ගෙවල් ගෙදර මේ වගේ කුප්පි 4ක් එල්ලන්න ඕනේ. ඒ වගේම 8 ගුණ ආරක්ෂාවක් දාන්න ගෙවල් වලට. එතකොට ඉඩම 8ට කුප්පි 8ක් වගේ වැටෙනවා. ඊට පස්සේ ගේ 4 ගුණට කුප්පි වැටෙනවා. සහ ඊට අමතරව සුර කීපයක් මම එවනවා. ඒ ආරක්ෂාව සමග සහ සුවඳ කුඩු එකක් ඒ ආරක්ෂාව සමග එවනවා. එතකොට ගෙදර ඉන්න සියලුම දෙනාට සුර ටික වැටෙනවා කරට. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මම ගෙදරකට දාපු ආරක්ෂාවක්. ඔයාලට උඩින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ උඩින් බලා ගන්න පුළුවන් මම ඒ දාපු ආරක්ෂාව මේ තෙල් එක නටනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි හරියට සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් විතර ජීවම් කරනකොට මෙන්න මේ වගේ තෙල් එක නටන්න පටන් ගන්නවා. එතකොට තමයි මම ආරක්ෂාව බලුණා කියලා මට දැනෙන්නේ සහ මට තේරෙන්නේ. එහෙම නැතුව මොනම හේතුවකින්වත් තෙල් එක නටන්න නැත්තම් මම ආරක්ෂාව එවන්නේ නැහැ. ඒක දවස් 20ක් වෙන්න පුළුවන් මාසයක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම දවස් 8ක් විතර යනකොට මෙන්න මේ වගේ තෙල් එක නටන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට ආරක්ෂාවල් ගොඩක් කරලා තියෙනවා. මම තව පාට වොයිස් ක්ලිප් එකක් අහන්න දෙන්නම්. මේ පිටරට ඉන්න මිස් කෙනෙක් මේ මට අද දවසේ දාපු වොයිස් එකක්. මෙන්න මේකත් අහලා බලන්න. යාම. රයිට් මේ විදිහට මම පේ කරලා පෙන්නන්න. මට මේ කෝල් එක කරන්න බැරි වුණා. ඔයාලට පොඩි දවසකින් මේ වැඩ ටිකක් අවුරුද්ද අන්තිමනේ මේ මම ආරක්ෂාව කරනවා ලංකාවට ආපු ගමන් ලක්නෝට දෙනවා. මට අනිවාර්යයෙන් තෙල් බෝතලයක් තියලා තියන්න. මේ මොකද දැන් ඔයාගේ ආරක්ෂාව හොඳයි කියලා මම දන්නවනේ. අපි අපේ වැඩේ සාර්ථකයි. මේ ගන්න මට ප්‍රශ්නයක් නැහැ. තෙල් බෝතලයක් තියලා තියන්න මම දන්නවා තෙල් ඉවරයි කියලා කිව්වනේ. මේ මට අනිවාර්යෙන් තෙල් එකක් තියලා තියන්න. මම අනිවාර්යෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ලක්නෝට දානවා. ඒ නිසා ඒක තියලා තියන්න. හරියටම තියන්න. මේ කෝල් කරන අමාරු වෙන දවස්වල වැඩ ඒකයි මම තෙල්ලා දාන්නේ. ඉතින් පේනවනේ ඔන්න ඔය විදිහට තමයි මම වැඩ කටයුතු කරන්නේ. ගොඩාක් පිටරට ඉන්න කට්ටිය කතා කරනවා ගෙවල් වලට ආරක්ෂාවල් දාගන්න. ඉතින් හොර දැන් වලට අහු වෙන්න එපා. විශ්වාසයෙන් කතා කරන්න. ඔයාලගේ ජීවිත කොට දාලා දෙන්න පුළුවන්. ඉතින් ජීවිත කොට දාපු අය මේ වීඩියෝ එකට මැසේජ් එකක් දාන්න යටින් කමෙන්ට් සෙක්ෂන් එකට. මොකද අනිත් කට්ටියටත් ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ කමෙන්ට් එක. ඉතින් මම හොරබරු කරන කෙනෙක් නෙවෙයි. ඕන කෙනෙකුට මට කතා කරන්න පුළුවන්. ඕන කන්ටැක්ට් නම්බර් එක උඩින් වැටෙනවා. ඔයාලට මෙන්න මේ ගණදෙවි පිළිමය සහ ඔයාලට සොඳ කුඩු එක මගෙන් මෙලදී ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම පොඩි දෙයක් කරලා බලන්න. මොකද මම කියන්නේ එකපාරේ හැමදේම කරගන්න කියලා. මුලින්ම සොඳ කුඩු එක අරගෙන ගෙදර අල්ලලා බලන්න. එතකොට ඔයාලට සතියක් දෙකක් මාසයක් යනකොට ඔයාලගේ ගෙදර වෙනසක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකට යන්න. ඒ විදිහට කරගන්න එකපාර සල්ලි දීලා සල්ලි මේ ඔය නොදන්න තැන් වලට සල්ලි වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා තමන්ගේ මුදල් නාස්ති කරගන්න එපා. ඒක තමයි මම හැමතිස්සෙම කියන්නේ. ඉතින් හොඳට හරියට වැඩක් කරන තැනින් වැඩක් කරගන්න. මොකද මගින්ම කරගන්න කියලා මම මොනම හේතුවකින්වත් කියන්නේ නැහැ. හරියට වැඩක් කරගන්න කියලා තමයි කියන වාසනීප දින ලෙඩු. ඒකට මම විශාල වශයෙන් ගොඩාක් කට්ටිය කොට දාලා තියෙනවා. ඒකට heart attack ආපු ලෙඩු ගොඩාක් කට්ටිය මම මේ වෙනකොට කොට දාලා තියෙනවා. මගේ මේ සුවඳ කුඩුවෙන් සහ මේ මගේ ගෙවල් ආරක්ෂාවෙන් මේ වෙනකොට සියලු ප්‍රශ්න මිනිස්සුන්ගේ විසඳලා තියෙනවා. ඒකයි මම අද බය නැතුව කතා කරන්නේ මෙතන. මොකද මට මේ වෙනකන් කිසිම කෙනෙක්ගෙන් චෝදනාවක් ඇවිල්ලා නැහැ. අද වෙනතුරු මේ channel එකේ මට මෙච්චර තාක් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මම කන්ටැක්ට් නම්බර් ගන්න වෙනවා. ඔයාලට ප්‍රශ්න කරදර ගෙදර තියෙනවා නම් අනිවාර්යෙන්ම කතා කරන්න. ඒකට හොඳ විසඳුමක් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ඊගා වීඩියෝ එකක් බලන්න ලෑස්තිලා ඉන්න නිදානයක් ගොඩ දාන සම්පූර්ණ වීඩියෝ එක මම ඒකේ දානවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න කැමති අය channel එක subscribe කරලා තියාගන්න. මේකත් දාන්නේ ඔයාලා අහු වෙනවනේ ගොඩක් දේවල් වලට ඔයාලා අහු වෙනවා. ඉතින් ඒ අහු වෙන්නේ නැති වෙන තමයි මේ වීඩියෝ එක මම කරන්න ඕන කියලා හිතුනේ. ඉතින් ඒකත් බලන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනකම ඉදිරි වීඩියෝ එකේදී අපි හමු වෙමු. එහෙනම් ගිහින් ඉතින් ඔයාලට සුබ දවසක්.